සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා සියලු දෙනාම අපි ඉලෙක්ට්‍රොනික ලොක්කා YouTube channel එකට. ඔයාලා අපේ YouTube channel එකේ මේ වීඩියෝ එක බලන්න පළවෙනි වතාවට නම් ඊට කලින් අපේ channel එකේ කිසිම වීඩියෝ එකක් බලලා නැත්නම් අපේ channel එක subscribe කරලා ඒ වගේම මේ වීඩියෝ එක like එකකුත් දාගෙන යන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට වටී කියලා හිතනවා නම් එයාලට share කරන්න. ඒ වගේම අපේ channel එකේ amplifier සම්බන්ධ ඉලෙක්ට්‍රොනික වල basic ඉලෙක්ට්‍රොනික වලින් ඉඳන් ගොඩාක් videos අපි කරලා තියෙනවා. ඒ හැම වීඩියෝ එකක්ම වලට අපේ channel එකට ගියොත් බලා ගන්න පුළුවන්. අපේ channel එකේ බලන්න ඔයාලා පළවෙනි වීඩියෝ එක නම් channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ඔයාලගේ phone එකට ගෙන්න ගන්න පුළුවන්. හරියලුනේ අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ amplifier එක ගැන. මේක තමයි ZK MT 502 කියන මොඩල් එක. මේකේ ස්ටීරියෝ ඇම්ප් බෝඩ් 50 channel දෙකක් තමයි තියෙන්නේ. මේ තියෙන amplifier එක මම ඔයාලට ලං කරලා පැහැදිලි කරලා පෙන්නන්නම්. මේ තියෙන මම ඒ කිව්ව amplifier එක මේක ස්ටීරියෝ. ඒ කියන්නේ අපිට මේකේ බෝඩ් එකේ Bluetooth පහසුකමක් ලැබෙනවා. මේකේ සම්පූර්ණම රිවිව් එකක් අද ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. අපි මේකට ස්පීකර් සම්බන්ධ කරලා මේකේ හොඳ නරක හැමදේම කතා කරනවා. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරලා වීඩියෝ එකට එකතු වෙන්න කියලා ආරාධනා කරන. ඊළඟට අපි ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙන ZK MT21 මේ දවස්වල ගොඩාක් කට්ටිය කතා කරන amp එකක්. ඒ amp එකේ සම්පූර්ණ රිවිව් එකක් ඊළඟට අපේ වීඩියෝ එකේ ඊළඟට අපේ channel එකේ එන වීඩියෝ එකෙන් ඒක තමයි අපි අරන් එන්නේ. channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. හරියලුනේ නම් අපි ඉක්මනට මේක unbox කරලා බලමු මේ box එකේ අපිට හම්බෙන්නේ මොනවද කියලා. ඔයාලට මේ amp එක අපේ මිලදී ගන්න පුළුවන්. මේ තිරේ දැක්කන number එකට මට WhatsApp එකෙන් message එකක් දාලා ඔයාලට order එකක් දාගන්න පුළුවන්. මිල ගණන් WhatsApp message එකක් දාන්න මම ඒකට ඔයාලට details ටික එවන්නම්. මොකද මිල ගණන් වෙනස් වෙන්න පුළුවන් ඉස්සරහට. එතකොට brother අපිට මෙන්න මේ box එකේ හම්බ වෙනවා මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් amp එක වෙනවා bubble wrapping එකේ. ඒ වගේ මෙන්න වෙනම packet එක මෙන්න මේ වගේ screw එකක් හම්බ වෙනවා. අපිට ඒ වගේම මේකට ඕන කරන housing එක ඒකට අවශ්‍ය කරන nut and bolt ටික ඒ ටික ඔක්කොම ටික හම්බ වෙනවා. ඒ වගේම DC jack එකකුත් මේකේ අපිට හම්බ වෙනවා. amplifier එක අතර ගත්තට පස්සේ ඉස්සරහා පැත්තේ අපිට මෙන්න මේ වගේ PCB එක බලා ගන්න පුළුවන්. පිටිපස්ස පැත්ත වල බලා ගන්න පුළුවන් model number එක ගහලා තියෙනවා 502L කියලා. ඒ වගේම මෙතන RL කියලා තියෙන්නේ speaker output එක left සහ right output දෙක. මේක stereo amp එක අපිට speaker දෙකක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම මේ volume control එකේම තමයි on off switch එකක් තියෙන්නේ. මේක ගොඩාක් හොඳ වර්ගයේ volume control එකක් තමයි යාලා පාවිච්චි කරලා තියෙන්නේ. අපි මේකේ sound check කරලා මම ඔයාලට මේ වීඩියෝ එක අන්තිමට පෙන්නනවා sound කොයි වගේද කියලා. හරියලුනේ වීඩියෝ එකේ දිග වැඩි වෙන හින්දා මම housing එක set කරගෙන මාව housing එක set කරාට පස්සේ මෙන්න මේ වගේ පෙනුමක් තමයි amp එකේ තියෙන්නේ. ගොඩක් හොඳ පෙනුමක් තියෙන අතරම ගොඩක් හොඳයි quality එක හැම මේ amp එකේ. හදලා තියෙන විදිය PCB එකත් ගොඩක් quality එකට හදලා තියෙනවා. මම ඔයාලට අද මේක check කරලා පෙන්නන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ 12 loss 1 ampere power adapt එක. මේක නම් ඇත්තටම මදි මේ amp එකට ampere 3ක් විතර තිබ්බනම් සුපිරි මේ amp එකට. හරියලුනේ මම ඔයාලට මේ amp එක check කරලා පෙන්නන්න පාවිච්චි කරන මෙන්න මේ අඟල් 6 speakers දෙකක් ආපු බෆල් ජෝඩුව. අපි මේක high කරගෙන මම දැන් තියෙන speaker wire ඔක්කොම ටික අපි දැන් මේ power supply එකෙන් power එක දීලා phone එකට connect කරලා bluetooth හරහා සින්දුවක් දාලා බලමු මේකේ sound කොයි වගේද කියලා. මේකේ board එකෙන් bluetooth එනවා. ඒකින්ද ඔයාලට මේකට power එක දීලා on කරපු ගමන් bluetooth වලින් තමයි amp එක on වෙන්නේ. හරියලුනේ දැන් මම power එක දීලා තියෙන අපි දැන් on කරලා බලමු මේකේ sound කොයි වගේද කියලා. ඔයාලා බලා ගන්න පුළුවන් on වෙද්දි ලස්සන voice command එකක් මේක යනවා. ඇත්තට මේ amp එකේ චූටින් පොඩි අවුලක් තමයි තියෙන්නේ. ඒ අවුල විතරමයි මේ amp එකේ මම දැක්කේ අවුලකට කියන්න. ඒ කියන්නේ මේ amp එක රත් වෙනවා ටිකක්. ඒ වුණාට මේකට heat sink එකක් නම් එන්නේ නැහැ. හැබැයි ඒ heating එක normal. ඒ කියන්නේ පැය 3-4ක් පාවිච්චි කරත් මේක අර heat වෙලා පිච්චෙන හැම ප්‍රශ්න නැහැ. මේ heat එක normal IC එකේ. හැබැයි heat sink එකක් ආව නම් වඩාත් හොඳයි කියලා තමයි මම හිතන්නේ. හරියලුනේ ඊළඟ වීඩියෝ එකෙන් අපි මෙන්න මේ MT21 කියන amp එකේ සම්පූර්ණ review එකක් බලමු sound testing එකත් එක්කම channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න.